විදිහටම නඩත්තු කරගෙන දුම්රිය ස්ථානය. මේක තාම දුම්රිය ගමන් කරනවා. එතකොට මේ තියෙන්නේ මේ ඇවිල්ලා 1970 ගණන් වල ඒ කියන්නේ දීර්ඝ ගමන් වලට පාවිච්චි කරපු දුම්රිය මැදිරි දෙක. මේ දුම්රිය මැදිරි දෙක අදටත් සිහිවටනයක් විදිහට ඒක මේ තියලා තියෙන ඒ කියන්නේ මේක තියලා ඒක මතක මේන්ටේන් කරගෙන ඉන්නවා. මෙවුවා කියන්නේ මේ කෝච්චි ඇවිල්ලා මේවට කියන්නේ මේ කෝච්චි ඇවිල්ලා මේ පෙට්ටි ලංකාවේ වගේ වුණාට මේකට කියන්නේ දේශ කියලා මේ විදුලියෙන් යනවා. ඒක ලංකාවේ ඇවිල්ලා දලවලින් දුන දුම්රිය මේ ඇවිල්ලා ජපාන් තිබුණා. ඒ කියන්නේ ඒ දවස්වලත් කරන්ට් එකෙන්මද ගියේ? කරන්ට් එකෙන් තමයි ගිහිල්ලා. 1970 ගණන් වල කියන්නේ සෑහෙන දියුණු යුගයක් මේක. 60 ගණන් වල මේ සිංහාසන ඇවිල්ලා තිබෙන්නේ නේද? 1980 ගණන් වල තමයි මේ කියන බබල් බබල් එකක් කියන්නේ මේක දියුණුවේ පරිමේට ගිහිල්ලා බබල් එකක් කියන්නේ මේවා මේ ඕලයක් කියලා එකපාරට මේ දියුණුවේ උච්චතම අවස්ථාවට කාලේ තමයි 1980 කාලේ තමයි ජපාන් ඒ දවස්වලත් ලස්සනට තියෙන්නේ නැති මෙතන. අපේ ලංකාවේ දුම්රිය ස්ථානයක් වගේ ලංකාවේ ලස්සනම ස්ටේෂන් එක තියෙන කඩුවන්නාව නේද? පෙරදෙන්නේ නෑ සරසවිනේ. අර රබරොසියා පිපුණාම නම් මම හිතන්නේ කඩුවන්නාව වෙන්නේ නැති. සරසවින ලස්සනයි. මේ මම කියන්නේ මේ රබරොසියා පිපෙන්නේ කඩුවන්නාවේ කියන්නේ ලස්සනයි. ඈති චූටි කෝච්චියක් නම් තියෙනවා. එන්නේ නැහැ මං හිත නාතලා එන්නේ තිදම් පාට එකක්. කෙනෙක්ගේ පාටිනේ අමුතු මේකක් තියෙනවා. එනවා ඇති නේද? ඒ පරණ බිල්ඩින් ඒ විදිහටම තියෙනවානේ.